කොහොමද වීඩියෝ එක හයි කියන්නකෝ. හයි. තරග. Hi, අද අපි යමු girls day out එකක්. අපි හැමෝම දැන් මේ හොටෙල් එකට යන ගමන් තමයි ඉන්නේ. මගේ වීඩියෝ එකට හයි කියන්නකෝ. හයි. තරග. අපි ආවා. මේ හොටෙල් එක තියෙන්නේ මොරටුවේ. මේකේ නම තමයි The Grand Bolgoda. එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම එයාලා අපිට හොඳ වෙල්කම් එකක් දුන්නා. අපි ගියේ මාර්තු 8 එදා Women's Day නිසා ඒගොල්ලන්ගේ ස්පෙෂල් ප්‍රෝග්‍රෑම්ස් වගේ තිබුණා. අපි ඒ මොනවද කියලා ඉස්සරහට බලමු. ඒ වගේම ඒගොල්ලන්ගේ day out package එකට free boat ride එකකුත් include වෙලා තිබුණා. මෙතනට පෙන view එක නම් හරිම ලස්සනයි. ඔන්න ඊට පස්සේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකත් හම්බුණා. Hi. පේනවනේ ඉතින් girls day out ගම් photos videos වලින් කිසිම අඩුවක් නැහැ. අපි දැන් boat ride යන්නයි හදන්නේ. මෙතන වීව් එක නම් මාරම ලස්සනයි. හැබැයි හොඳටම අවුවයි. අපි දැන් මේ පොඩි ෆොටෝ සෙෂන් එකක් කරන ගමන් බෝට් රයිඩ් යනවා කියලා ආවට අපි ඉතින් තව කොටක් වෙලා ඉඳලා ෆොටෝස් අරගෙන ඊට පස්සේ තමයි බෝට් රයිඩ් එක ගියේ. boat ride. හරිම අවුවයි. අපි boat ride එක යන ගමන් බෝට් රයිඩ් එක ගිහින් ආවට පස්සේ නම් අපි ටිකක් මහන්සියෙන් හිටියේ. මොකද අවුවත් සැර වැඩ නිසා ටිකක් අමාරු වුණා. ඉතින් ඊට පස්සේ අප පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක අපි ගෙනාපු ස්නැක්ස් කකා අපේ පරණ විස්තර කතා කර කර හිටියා. මොකද අපි ඔක්කොම මේ හරියටම හම්බුනේ අවුරුද්දකට විතර පස්සේ. මේ තියෙන අපිට සඳලි ගෙනාපු සන් ක්‍රෂ් නේද සඳලි? ඒකට අපි ගෙනාවේ නෑ. නෑ සඳලි සේමිනි සඳුනි. ඉතින් අපේ කසුන්ෂා බබා. අයියේ. හස්බන්ඩ්. අපි දැන් පූල් බහින්න යන්න හදන්නේ. ඉතින් ඊට පස්සේ ලන්ච් වලට කලින් අපි පූල් බහින්න තීරණය කළා. ඒද අපි 5 දෙනාම නෙවෙයි අපේ සඳුනට බෑ කිව්ව නිසා අපි 4 දෙනා විතරයි අන්තිමට පූල් බැස්සේ. අපිට හොඳටම බඩගිනි. අපි ඉතින් මුලින්ම සුප් සර්ව් කරගෙන ලන්ච් ගන්න පටන් ගත්තා. ඔය අතරේ ඒගොල්ලන්ගේ Women's Day වල තව සෙග්මන්ට් එකක් එතන තිබුණා. ඒ තමයි සිංගින් කම්පිටිෂන් එකකුයි ඩාන්සින් කම්පිටිෂන් එකකුයි. ලන්ච් ගන්න අතරේ අපේ සිං කරන්න පුළුවන් යාළුවාවත් කම්පිටිෂන් එකට යවන්න try කරන ගමන් තමයි අපි හිටියේ. ඉතින් අන්තිමට කොහොම හරි යා කැමති වුණා සිං කරන්න. අපි ඩිසර්ට්ස් ගන්න අතරේ තමයි අපේ යාළුවා සිං කරන්න ගියේ. එයා විතරක් නෙවෙයි ලොකු පොඩි හැමෝම වගේ සිං කළා. හැබැයි කම්පිටිෂන් එක ඕපන් වෙලා තිබුණේ ලේඩීස්ලට විතරයි. අපි කාලා යනවා. ලන්ච් අරගෙන ඉවර වෙලා
අපි කට්ටිය ආයෙත් පොඩ්ඩක් අපේ පරණ විස්තර කතා කර කර එක විහිළු කර කර හිටියා. හැබැයි සඳුනි නම් කලින් ගියා. මොකද එයාට පොඩ්ඩක් අසනීපයි වගේ කිව්ව නිසා. ඉතින් අන්තිමට ඉතුරුනේ අපි 4 දෙනා විතරයි. අපි ඉතින් ආයෙමත් යන්න කලින් තව ෆොටෝස් ටිකක් ගත්තා. ඒකත් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් ඔක්කොම ඉවර වෙලා අපි මේ ඊවිනිං ටී එකයි ස්නැක් එකයි අරගෙන ගෙදර යන්න තමයි හදන්නේ. ඒ ඔලේ රස්නේ නේ පසල් දෙන්න. රස්නේ ටිෂු එකක් නේ. ඒ ඔලේ කොහේ කරවල. තමයි මේ ගමේ වෙන සොෆ්ට් එක තියෙනවා. ඔයාලා මොකද දැනෙන්නේ වගේ ජයග්‍රහණය සම්බන්ධයෙන්? හරිම සතුටුයි. එන්කරේජ් කරේ සඳලි සහ පසුෂියා. මේ අද කාන්තා දිනේ නිසා කාන්තාවම තමයි විශේෂ කොට සැලකන්නේ තරගකාරියන් විදිහට. ඉතින් බලෙන්ම යවුවට අන්තිමට සිංගින් කම්පිටිෂන් එකේ ෆස්ට් ප්ලේස් හම්බුනේ අපේ යාළුවට. ඔබගේ බැංකුවේ මැනේජර් සුසුරාජ් අතින් තමයි ඒකට ප්‍රධාන ත්‍යාගය ප්‍රදානය කරන්නේ. ඔබේ අත්පත් සම්මානය ලබා ඉතින් එයාගේ ගිෆ්ට් එකත් අරගෙනම ඊට පස්සේ අපි යන්න ලෑස්ති වුණා. Can I humble? Bye. Bye.